දවසක් ඔයාලා හැම දිනෙකටම මම අද කතා කරන්න යන්නේ මෙන්න මේ වගේ thumbnail එකක් AI භාවිතා කරලා හදාගන්නේ කොහොමද කියලා. එහෙනම් දිගටම එකතු වෙලා ඉන්න මේ වීඩියෝ එකත් එක්ක. ඔයා මුලින් මෙන්න ChatGPT එකට ඊට පස්සේ මම description එකේ දාලා තියෙන prompt එක මෙන්න මේ විදිහට copy කරගෙන ඇවිල්ලා මෙතෙන්ට paste කරන්න. ඊට පස්සේ ඔයාට generate කරගන්න අවශ්‍ය thumbnail එකේ title එක මෙන්න මෙතෙන්ට type කරගන්න ඕනේ. මෙන්න මේ title කියන එක අයින් කරලා ඔයාට generate කරගන්න ඕනේ. thumbnail එකේ title එක මෙතෙන්ට දෙන්න. ඊට පස්සේ මෙන්න මේ send icon එක උඩ click කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට prompt එක generate කරලා දීලා තියෙනවා. ඔයා මේක copy කරගන්න. ඊට පස්සේ ඔයා මෙන්න මේ site එකට එන්න. මේ site එකට එන්න ඕනි link එක මම description එකේ දාලා තියෙනවා. ඔය මුලින්ම ආපුවාම මේ site එකට ආපු ගමම මේ site එකට sign in වෙලා ඉන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ prompt කියන තැනට ඇවිල්ලා ඔයාලා ChatGPT එකෙන් generate කරගෙන copy කරගත්ත prompt එක මෙතෙන්ට paste කරන්න මෙන්න මේ විදිහට. ඊට පස්සේ මෙන්න run this glyph කියන කුඩ click කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ලස්සන thumbnail එකක් generate කරලා දීලා තියෙනවා. මේක ඔයා download කරගන්න මෙන්න මෙතන තියෙන download icon එක උඩ click කරන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ thumbnail එක ඔයාගේ device එකට download වෙනවා. ඒ වගේම කියන්න ඕනි ඔයාලට මේ image generate කරගන්න පුළුවන් limit එකක් තියෙනවා. එතකොට ඔයාලට දවසකට හම්බ වෙන credits 10ක් මෙන්න මේ විදිහට ඔයාලට තවත් thumbnail generate කරගන්න අවශ්‍ය නම් මෙන්න මේ buy credits කියන icon එක උඩ මෙන්න මේක උඩ click කරලා ඔයාලට buy කරගන්න පුළුවන් තවත් credits එකල ඔයාලට අවශ්‍ය විදිහට ඔයාගේ thumbnail එක generate කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා එන්න ඕනි මෙන්න මේ site එකට. මේ site එකේදී අපි කරන්නේ අපි generate කරගත්ත thumbnail එකේ තියෙන face එකට අපේ face එක swap කරගන්න එක. ඔයාලා මුලින්ම මෙන්න මේ face swap කියන කුඩ click කරන්න. ඊට පස්සේ මෙන්න මෙතෙන්ද ඔයාලා අර generate කරගත්ත thumbnail එක upload කරගන්න. ඊට පස්සේ මෙන්න මේ plus icon එක උඩ click කරලා ඔයාගේ photo එකක් නැත්නම් ඔයාගේ image එකක් මෙතෙන්ද upload කරගන්න ඕනි. ඊට පස්සේ ඔයාගේ photo එක මෙන්න මේ විදිහට select කරගන්න. ඊට පස්සේ swap කියන කුඩ click කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මගේ face එක මේකට ස්වැප් කරලා තියෙනවා. මේක මෙන්න මේ මාස්ක් එකේ හින්දා ඒ ස්වැප් කරපු එක හරියට ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඔයා මේ thumbnail එක generate කරලා ඒ කියන්නේ ඔයාගේ මූණ ස්වැප් කරලා ඉවරනාට පස්සේ මෙන්න මේ download කියන icon එක උඩ click කරලා මේ thumbnail එක download කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. එහෙම වැදගත් වුණා නම් මේ වීඩියෝ එක තවත් කෙනෙක්ට බලන්න share කරන්න. ඒ වගේම අපේ channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඉතින් මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනතුරු ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.